ඔයා දන්නවද මේ ලෝකේ සාර්ථක හැම මිනිස්සෙකුටම තියෙන පොදු රහස මොකක්ද කියලා? ඒ උදෙන්ම නැගිටලා වැඩ කරන එක නෙවෙයි. රැට හොඳට සැපට නිදා ගන්න එක. Success is hidden in your sleep. ඔයාගේ නිින්ද ඇතුලේ ඔයාගේ ජයග්‍රහණය හැංගිලා තියෙනවා. අපි හිතන් ඉන්නේ අඩුවෙන් නිදාගෙන වැඩ කරන එක වීරකමක් කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. නිින්ද කියන්නේ කාලේ නාස්ති කිරීමක් නෙවෙයි. ඒක තමයි ඔයාගේ මොළය රීචාර්ජ් කරන ප්‍රොසෙස් එක. අපි නිදාගෙන ඉන්නකොට අපේ මොළය ලිම්ෆටික් සිස්ටම් එක හරහා දවස පුරා එකතු වුණු අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය පිරිසිදු කරනවා. මේක හරියට පරිගණකයක ඩිස්ක් ක්ලීන් අප් එකක් කරනවා වගේ වැඩක්. ඔයා අද අලුතෙන් ඉගෙන ගත්ත දෙයක් ඔයාගේ මොළයට හොඳට ධාරණය වෙන්න නම්, ඒක ගැඹුරින්ම ඔයාට මතක හිටින්න නම්, ඒකට අත්‍යවශ්‍යම දෙයක් තමයි ගැඹුරු නිින්ද. නිින්දෙදි තමයි ඔබේ කෙටි කාලීන මතකය ෂෝට් ටර්ම් මෙමරි එක දිගු කාලීන මතකයක් බවට, ඒ කියන්නේ ලොන්ග් ටර්ම් මෙමරි එකක් බවට පත් වෙන්නේ. රෑ තිස්සේ පාඩම් කරන හෝ වැඩ කරන කෙනෙකුගේ අවධානය ඊළඟ දවසේ බොහෝ සෙයින් බිඳ වැටෙනවා. එක රැයක් නිදිවැරීම කියන්නේ හරියට බීලා මත්තුණු කෙනෙක්ගේ මට්ටමට ඔබේ මොළයේ තීරණ ගැනීමේ හැකියාව පහත වැටීමක්. පැය 24ක් එක දිගට ඇහැරිලා ඉන්නවා. ඒ කියන්නේ පැය 24ක් නිින්ද නැතුව ඉන්නවා කියන්නේ ඔබේ රුධිරයේ ඇල්කොහොල් ලෙවල් එක 0.1කින් ඉහළ යෑමක්. ජෙෆ් බේසොස්, බිල් ගේට්ස්, ලීබ්‍රෝන් ජේම්ස් මෙන්න මේ වගේ ලෝකාප්‍රකට බිලියනපතියන් සහ ක්‍රීඩකයින් පවා දැන් කියන්නේ ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස පැය 7ක 8ක සුවදායක නිින්ද කියලායි. එතකොට හිතුවද නිින්දේ පැය ගාන තමයි මෙතනට වැදගත් වෙන්නේ කියලා? ඔව්, ඒක වැදගත්. හැබැයි ඒ විතරක් නෙවෙයි. නිින්දේ ගුණාත්මක භාවය, ස්ලීපින් ක්වොලිටි එක මේකට තදින්ම බලපානවා. එකම වෙලාවකට හැමදාම නිදා ගන්න පුරුදු වෙන්න. ඒ වගේම නිදා ගන්න පැයකට කලින් ෆෝන් එක නම් අනිවාර්යෙන්ම අයින් කරන්නම වෙනවා. ලයිට්ස් දාගෙන ඔයාගේ නිින්දට බාධා වෙන විදිහට නිදා ගන්න එපා. අනිවාර්යෙන්ම ඔයා නිදා ගන්න කාමරය අඳුරු කුටියක් වගේ තියෙන්න ඕනේ. මෙන්න මේ පුංචි වෙනස්කම් ටික ඔයාගේ හෙට දවස ඔයාගේ ජයග්‍රහණයට අනිවාර්යෙන්ම හරවනවා. කඩිසර කූඹියෙක් වෙන්න නම් ඔයාට ශක්තිමත් මනසක් ඕනේ. ඒ ශක්තිය ලැබෙන්නේ සුවදායක නිින්දකින්. අද රැට හොඳට නිදා ගන්න. හෙට ලෝකය ජය ගන්න ශක්තියෙන් හැරෙන්න. මේ නිින්දේ තියෙනවා සයිකල්ස්. එතකොට එක නිින්දක සයිකල් එකක් වෙනවා පැය 1.5ක්. ඒ කියන්නේ විනාඩි වලින් ගත්තොත් 90ක්. මෙන්න මේ වගේ සයිකල්ස් වයිස් ඔයාලට නිදාගෙන ඇහැරෙන්න පුළුවන් නම් ඔයාට හොඳ සුවදායි නිින්දක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඔයා කොච්චර නිදාගත්තත් ඔයාගේ ඇඟට මාර තෙහෙට්ටුයි, හරිම මහන්සි, තව නිදා ගන්න තිබ්බනම් කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ සයිකල් එකක් කම්ප්ලීට් වෙන්න කලින් අතරමැද්දෙන් ඔයා හැරෙන එක. පැය 1.5ක්, පැය 3ක්, පැය 4.5ක් හෝ පැය 6ක් විදිහට සර්කල්ස් වයිස් සම්පූර්ණ නිින්දක් සුවදායක ඔයා ලබා ගත්තොතින් පහුවදා උදේට ඔයාට හොඳ එනර්ජි එකකින් දවස ආරම්භ කරනවා වගේම හොඳ එනර්ජි එකකින් ඔයාගේ දවස ඉවර කරන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ පුරුදු හැමදාමත් පුරුදු කරන්න කියලා මතක් කරන ගමන්ම ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුවෙන්. ජය වේවා.